එන්ඩෝමෙට්‍රියොසිස් කියන මේ තත්ත්වය නොසලකා හැරියොත් ඔබේ ජීවිතය ඉතාමත් අවදානම් තත්ත්වයකට උනත් පත් වෙන්න පුළුවන් විදිහේ විවිධ දේවල් ඔබට සිදු වෙන්න පුළුවන්. අද දවසේ අපි හිතුවේ ඒ පිළිබඳව දැනුවත් කරන්න. එහෙම නේද වෛද්‍යතුමනි? ඔව්. ලංකාව පුරා දහස් ගණනක් අමතර ආදායමක් හොයාගන්න වැඩ ඇප් එක. වෝකී. දැන් මේකට වෙන්න වැඩියෙන් උපයන්න. මෙතනින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. වෝකී ඇප් එකෙන් ජොබ් එක. නොසලකා හැරියොත් විතරක් නෙමෙයි අරුණේ. කලට වේලාවට ප්‍රතිකාර නොකළොත් ඒ වගේම නිවැරදි ප්‍රතිකාර නොකළොත් මේ දෙකම මේ කරුණු කීපයක්ම මේ රෝගේ බරපතල වෙන්න බලපාන්න පුළුවන්. දැන් කෙනෙක් බලයි අපිත් එක්ක මේ වෙලාවේ බලන් ඉන්න කෙනෙක් මොකද්ද මේ බරපතල වෙනවා කියන්නේ? මේ රෝගේ බරපතල වෙලා මොනවද සිද්ධ වෙන්නේ? ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඇත්තම කියනවා නම් මේ රෝගය කාන්තාවන් දැනුවත් විය යුතුම රෝගයක්. මේ රෝගය නිසා කාන්තාවකගේ ජීවිතේ විශාල කඩාවැටීම් සිද්ධ වෙන්න පුළුවන් රෝගයක්. ඒ කියන්නේ එන්ඩෝමෙට්‍රියොසිස් කම ඔක්කොම කතා කරන්නේ වේදනාව ගැනනේ. ඔව්. ඊට පස්සේ කතා කරන්නේ දරුබල ප්‍රමාද වෙනවා කියන එක. ඔන්න ඔය මූලික කාරණා දෙක තමයි ගොඩක් අය කතා කරන්නේ. ඒ කරුණු දෙකත් සිද්ධ වෙනවා. හැබැයි මතක තියාගන්න වේදනාව වාර්තව වේදනාව සියලුම දේ එන්ඩෝමෙට්‍රියොසිස් උත් නෙමෙයි. මම ඕක කලිනුත් පැහැදිලි කිරීමක් කරා. නමුත් අලුතෙන් එකතු වෙච්ච අයටත් මම මේ දේ කියලා තියෙන එක හොඳයි. මොකද නැත්තම් හිතයි මේ උදර වේදනාවක් ආවම මේ එන්ඩෝමෙට්‍රියොසිස් කියලා. මම ඒක අද විශේෂයෙන් කිව්වේ මීට දවස් 3-4කට විතර කලින් මට එක්තරා තරුණ ළමෙක් අවුරුදු 20ක ඇය ශල්‍ය කර්මත් කළා. එන්ඩෝමෙට්‍රියොසිස් නිකමනයක් නිසායි ශල්‍ය කර්මය කළා තියෙන්නේ. නමුත් දැන් අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ගත්තොත් ශල්‍ය කර්මයක් නොකර බේර ගන්න තිබිච්ච අවස්ථාවක්. මම මතක දාන්නේ මම පෞද්ගලික දශකයක සාකච්ඡාවදී කිව්වා අර වර්ග කිරීම 4. ඒ වර්ග කිරීම 4දී මුල් අවස්ථාව පහසුවෙන් ප්‍රතිකාරමකින් විසඳලා දෙන්න පුළුවන් කියලා. ඔව්. අන්න ඒ අවස්ථාවේ දරුවෙක්. එතකොට දැන් මා ළඟට එන්නේ අවසානයේ කළ යුතු දේ මුලින් කරලා. ඒතර මම ඒ දෙමව්පියන්ට ඒක මම පැහැදිලි කරලා තේරුම් කරලා දුන්නා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ශල්‍ය කර්මයෙන් ඇය ශල්‍ය කර්ම කළ මාස කිහිපකින් ඇය නැවත ඒ පීඩනයට ලක් වෙලා. නැවත ඒ තත්ත්වය ඇති වෙලා නැවත වෛද්‍යවරු කියලා තියෙනවා ඔබට නැවතත් ඒ සිස්ට් එක ඇති වෙලා තියෙනවා මේ චොක්ලට් සිස්ට් තත්ත්වය. හැබැයි මම ආයුර්වේද ප්‍රතිකාර වලින් ඇයට මම කිව්වා දුව පොඩ්ඩක් ඉවසලා ඉන්න. මම සනීප කරලා දෙනවා. හැබැයි මට කලබල කරන්න එපා. ඉක්මනට සනීප කරගන්න. මොකද මා ළඟට ඒ රෝගියා යෝනේ මුලින් කරන්න ඕන දේ අවසානයේ කරන්න ඕන දේ මුලින් කරලා මොකද ඒක දරුවගේ වරදක් නෙමෙයි දෙමව්පියන්ගේ වරදකුත් නෙමෙයි. නමුත් වෛද්‍යවරුන්ගේ වරදක් කියලා කියන්නත් බෑ. මොකද වෛද්‍යවරු ඒ අවස්ථාවේ රෝගියා ඉන තත්ත්වයට එක්කමනේ නිගමන ගන්නෙ. මම ඒ තත්ත්වය දැක්කේ නෑනේ. හරි. එතකොට ආයුර්වේද ප්‍රතිකාර තුලින් මම ඒ රෝගියාව සනීප කරනවා. ඒක කරන්න පුළුවන්. මොකද ගොඩක් අය දන්නේ නැති දේ මම අභියෝග ඕනතරම් ගත්ත වෛද්‍යවරයෙක් ඔබ. මම සෑහෙන ඔය දේ කරලා තියෙනවා.